ඉතින් වීඩියෝ එක මුලදී දැක්කා වගේ අද වීඩියෝෙන් කතා කරන්නේ මෙන්න මේ මගේ අතේ තියෙන M25 wireless earbud එක ගැන. ඉතින් වීඩියෝ එක යන මතක් කරනවා තාම ඔයාලා අපිව subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එකයි ඊට පස්සේ තියෙන bell එක ගැන click කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් කඩිය කතා නැතුව දැන් මෙවුම් වීඩියෝ එකට. හරි යාළුවනේ. ඉතින් මම මුලින්ම මේ earbud එකේ design එක පැත්තෙන් පටන් ගන්නවා. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ earbud එකේ casing එක පැත්තේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ casing එකේ මෙතන ඉස්සරහා තියෙන පොඩි display එකක්. ඉතින් මෙන්න මේ විදිහට earbud එකක් අරගෙන ඔහම අතහැරියට පස්සේ ඒ display එක on වෙනවා. ඉතින් මේකෙදි අපිට බලා ගන්න පුළුවන් මේ casing එකේ තියෙන battery percentage එක වගේම මේ left right earbud එක වෙන වෙනම charge වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේක අනිත් earbuds එක compare කරද්දී මේකේ තියෙන ගොඩක් හොඳ advantage එකක් කියලා. හරි යාළුවනේ. ඉතින් මේක දැක්ක ගමන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් හොඳ metal look එකක්. ඒ වුණාට මේකේ material එක නම් high quality plastic වලින් තමයි හදලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපිට මේකේ design එක අතින් ගත්තොත් ගොඩක් හොඳ gaming headset එකක් විදියට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේකේ design එකත් gaming headset එකක් වගේ වුණ නිසා මෙයාලා අපිට මෙන්න මේ විදිය ලස්සන RGB light system එකකුත් දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ earbud එකේ පොඩි මෙන්න මේ විදිහේ light ring එකක් වගේ බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපිට මේ display එකට පහලින් game headset කියලා ගහලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේකේ USB type C charging එක reverse charge උනොත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ reverse charging කියන option එක එච්චරම effective නෑ. මොකද මම මේකෙන් phone එක charge කරන්න බැලුවා. විනාඩියක් විතර charge වෙලා මේක බැටරිය සම්පූර්ණයෙන්ම බහිනවා. ඉතින් මං හිතන්නේ මේක බැටරිය සම්පූර්ණයෙන්ම මේ earbud වලට විතරක් focus කරලා තියෙන එකක් කියලා. ඉතින් ඔයාලට මේ casing එකේ battery capacity එක බලා ගන්න පුළුවන් වෙන්නේ milliampere 500ක බැටරියක්. හරියට මෙන්න මේ වගේ. ඉතින් මේ milliampere 500ක බැටරියෙන් තමයි අර මං කියපු earbuds දෙක charge වෙන්නේ. ඉතින් මං හිතපු විදිහට මෙයාලා මේක spec එකක් විදිහට USB reverse charging දාලා තිබ්බට ෆෝන් එකක් charge වෙන්න කොහොමද milliampere 500ක බැටරියක් මදිනේ. ඒ කියන්නේ ෆෝන් එකක බැටරි කැපැසිටි එක සාමාන්‍යයෙන් දැන් එන ෆෝන් වල milliampere 5000ක් විතර තියෙනවා. ඉතින් කොහොමවත් විනාඩියක් විතර තමයි මේකෙන් charge වෙන්නේ. හරි යාළුවනේ. ඉතින් අපි මෙච්චරලා කතා කරේ මේ casing එක ගැනනේ. දැන් අපි කතා කරමු මේ earbuds ගැන. ඉතින් මේ earbuds ගත්ත ගමන් අපිට බලා ගන්න පුළුවන් Galaxy Buds වගේ පොඩි design එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙන්න මේ විදිය ලස්සන අර මම කලින් කිව්ව විදිය light ring එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ earbuds අපිට වෙන වෙනම අඳුර ගන්න මෙන්න මේ විදිය මම හිතනවා ඔයාලට පේනවද දන්නේ නැහැ. left right කියලා අකුරු දෙකකුත් ගහලා තියෙනවා. අපිට control කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන touch sensor එකකින්. ඒ කියන්නේ අර Samsung buds වල වගේ මේකේ touch sensor එකකින් තමයි මේක control කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ ගානට මේක ගොඩක් වටිනවා කියලා. ඒ විතරක් නෙමෙයි මේ තියෙන ටච් සෙන්සර් වලින් අපිට කෝල් ආන්සර් කරන්න, කෝල් කට් කරන්න, ඒ වගේම අපිට AI කන්ට්‍රෝලින් කරන්නත් මෙන්න මේ ටච් සෙන්සර්ස් යූස් කරන්න පුළුවන්. හරි යාළුවනේ. ඉතින් මේකේ සවුන්ඩ් ක්වොලිටි එක ගත්තොත් අපිට ගොඩක් හොඳ බේස් ක්වොලිටි එකක් වගේම ගොඩක් හොඳ ට්‍රැබල් ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන්. A few moments later. හරි යාළුවනේ. ඉතින් මම ඔයාලට කිව්වනේ මේ earbud එක ගත්ත මම අවුරුද්දකට විතර කලින් කියලා. ඉතින් ඒත් එක්ක මම earbud 3-4ම ගත්තා. ඉතින් ඒ අස මගේ පොඩි එක්ස්පෙරිමන්ට් එකේදී එක earbud එකක් පිච් වුණා. ඒ earbud එක ගලවලා මේ earbud එක ඇතුළේ තියෙන පාර්ට් ටිකත් ඔයාලටම පෙන්නනවා. ඉතින් මේ තියෙන්නේ ඒ මගේ අතින් පිච්චිච්ච earbud එක. ඔයාලට බලා ගන්න පුළුවන්නේ. ඉතින් ඔන්න මම ඒක වෙනම පාර්ට් ගැලවුවා. මේ තියෙන අර මම කියපු LED display එකේ back side එක සහ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ lithium ion battery එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ සහ මේක mechanism එක මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට මෙතන magnet එකක් එක්ක මේ earbud charge වෙන part එකත් බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලා කැමති පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අපේ channel එක YouTube එකේ, Facebook එකේ, Instagram එකේ, TikTok එකේ වගේ platform ගොඩක් වල තියෙනවා. ඒ හැම එකම පහළ description එකේ දාලා තියෙනවා. ඔයා ඒ social media platform පාවිච්චි කරනවා නම් අපිව follow කරලා help එකක් දෙන්න.
එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.